අපේ ගුරුවරු දානවනේ රේන්ජ් රෝවර් වලින් ඇවිල්ලා බහිනවානේ. හැබැයි ඇය පාවිච්චි කරේ හෙලිකොප්ටර් එක. කොහමද ඒක? අපි ආදරයට යාට කියන්නේ පහේසිකා කියලා. දැන් මම කල්පනා කරා යකෝ ඒ විදිහට මගෙන් අහගෙන ගියොත් මටත් එහෙම දිනමකවානු කියන්න බෑ ඇත්තට. මට උපාධි තියෙනවා. නමුත් කියා ගන්න බෑ ඔය අහනේ. ඒකයි මේකයි අතරි මොනවද කළේ? ඔහොම ඌ අහනවා. එතකොට අපි බය වෙනවා. අපේ උපකාරක පන්ති ගුරුවරයෙක් විදිහට එයාව මට එහෙම පට්ට චරිතය සමාජයේ යම් තැනකට එනකොට ජීවිතේ මොකක් හරි අඩුවක් තියෙනවා නම් ඒක සමාජගත වීමෙන් අර හදාගත්ත ගොඩනගාගත්ත සියල්ල විනාශ වෙනවා. උපකාරක පන්ති ශේෂ්ත්‍රයේ ප්‍රධාන මාතෘකාව වෙච්ච හයේසිකා මැඩම්ගෙන් අපිට ගන්න තියෙන පාඩම මේකයි. දැන් මේ දවස්වල ඉතාම ප්‍රසිද්ධයි කෙනෙකුගේ තියෙන උපාධි ප්‍රශ්න කෙරෙනවනේ. මේක පටන් ගත්තේ අපේ කතානායකතුමාගේ. දැන් අද කාලේ උපාධියක් තියෙන උන්ටත් උපාධිය තියෙනවා කියලා ඔප්පු කරන්න වෙනවා මාර ප්‍රශ්නයක්. දැන් මං ඊයේ පෙරේදා දැක්කා උපාධියක් PhD තියෙනවා කියලා කියන කෙනෙක් මං අඳුරන්නේ යා මොන ශේෂ්ත්‍රද කියලා ඇත්තටම. එයාව චමුදිත සමරවික්‍රම ප්‍රශ්න කරනවා. චමුදිතයා එක අතකින් ප්‍රශ්න අහනකොට උපාධි තියෙන එකත් මොකද වෙන්නේ? බය වෙනවා. නේද? දැන් මම කල්පනා කරා යකෝ ඒ විදිහට මගෙන් අහගෙන ගියොත් මටත් එහෙම දිනමකවානු කියන්න බෑ ඇත්තට. මට උපාධි තියෙනවා. නමුත් කියා ගන්න බෑ ඔය අහනේ. මේ උපාධිය කරේ කවද්ද? ඒතර මේක කරේ කවද්ද? ඒකයි මේකයි අතරි මොනවද කළේ? ඔහොම ඌ අහනවා. එතකොට අපි බය වෙනවා. මං දන්නේ හරියට ඒ කෙනාට එහෙම උපාධි තියෙනවද නැද්ද කියලා. නමුත් මං දැක්කා ඒ ඉන්ටර්විව් එක හරිම බය හිතෙනවා. උපාධි තියෙන අපිටත් බය හිතෙනවා. හොඳේ. මට sannivedana විෂයට මූලික උපාධියකෝයි පශ්චාත් උපාධියකෝයි විදේශීය රටක උපාධියකෝයි තුනක් තියෙනවා. ඒ වුණාට මට පට්ට බයක් හිතෙනවා. දැන් ඒ තරම් මේ සමාජය තුළ උපාධිය කියන එක කතා බහට ලක් වෙලා. ඉස්සර කාලේ නම් උපාධියක් තියෙනවා කිව්වහම පශ්චාත් උපාධියක් තියෙනවා කිව්වහම PhD කිව්වහම කවුරුත් ප්‍රශ්න කළේ නැහැ. දැන් නිකන් උපාධියක් තියෙනවා කියලා දාන්න නිකන් පොඩි අවුලක් වගේ තියෙනවා. නේ මන් දන්නේ PhD එකක් එහෙම තියෙන මිනිස්සෙක් මට නෑ. ඒක එහෙම දානවද කියලා හිතනවත් ඇති ඇත්තට. ඒ තරම් මේක චාටර් වෙලා තියෙන්නේ. ආචාර්ය උපාධිය කියන එක. ආචාර්ය උපාධිය කියන එක අන්තිමටම කතා බහට ආවේ කාගෙන්ද? ඇහෙන්නේ හයේසිකා මැඩම් නේද? අපි ආදරයට අපේ ශේෂ්ත්‍රයේ කෙනෙක්නේ. අපි ආදරයට එයාට කියන්නේ පහේසිකා කියලා. පහේසිස්සත්ට උගන්වන හින්දා. එයාගේ නම හයේසිකා. එයා තමයි ආසන්න වශයෙන්ම මේ රටේ චරිතයක් වෙලා ඊට පස්සේ PhD එක ප්‍රශ්න කරපු කෙනා. එතකොට මට එහෙම ලොකු අවබෝධයක් නෑ යාට උපාධියක් තියෙනවද පශ්චාත් උපාධි තියෙනවද PhD උපාධි තියෙනවද කියලා මට ලොකු අවබෝධයක් නෑ. ඒ කාරණයෙන් අපිට ගන්න තියෙන දේ මොකක්ද? අපි සමාජයේ යම් තැනකට ආවහම අපිව ප්‍රශ්න කරනවා අනිවාර්යෙන්ම. එතකොට ඕගොල්ලන්ට තේරෙන්නේ නැති වුණාට සමාජයේ යම් තැනකට එනකොට ජීවිතේ මොකක් හරි අඩුවක් තියෙනවා නම් ඒක සමාජගත වීමෙන් අර හදාගත්ත ගොඩනගාගත්ත සියල්ල විනාශ වෙනවා. නේද? අපේ රටේ මා දන්නා තරමින් වැඩිම ළමයි පිරිසක් සහභාගී කරන ඔන්ලයින් ලයිව් පන්තිය හැදුවේ හයේසිකා ප්‍රනාන්දු. එතකොට උපකාරක පන්ති ගුරුවරයෙක් විදිහට එයාව මට එහෙම පට්ට චරිතයක්. ඊළඟට එයා හැදුවේ විශ්වවිද්‍යාලයට යන ළමයින්ට පන්තියක් නෙවෙයිනේ. A level පන්තියක් නෙවෙයිනේ. O level පන්තියක් නෙවෙයි. කාටවත් හිතන්න බැරි ශිෂ්‍යත්ව පන්තියක් එයා හැදුවේ. අපේ ගුරුවරු දානවනේ රේන්ජ් රෝවර් වලින් ඇවිල්ලා බහිනවානේ. එහෙම විශේෂ කාර් වලින් ඇවිල්ලා බහිනවා දානවනේ ප්‍රචාරණයට. හැබැයි ඇය පාවිච්චි කරේ හෙලිකොප්ටර් එකක්. කොහොමද ඒක? එතකොට අපේ සමාජයේ එහෙම යම් දෙයක් ගොඩනගා ගත්තාම යම් තැනකට ආවහම මතක තියාගන්න කිසියම් තැනකදී ඒ අදාළ චරිතය ප්‍රශ්න කෙරෙනවා. එතකොට දැන් තමන්ගේ ජීවිතය තුළ කරගත ඒවා ගොඩක් ඊපුඩට යම් ආකාරයක ප්‍රෝඩාවක් වංචාවක් බොරුවක් කරලා තියෙනවා නම් ඒක අහු වෙනවා. එයා තවදුරටත් සාමාන්‍ය චරිතයක් විදියට මේ රටේ ජීවත් වුණා නම් ඔය කියන පරීක්ෂාවන් වලට ලක් වෙන්නේ නැහැ. එයා සුවිශේෂී දක්ෂතා තියෙන ගුරුවරියක්, හෙන හැකියාවක් තියෙන ගුරුවරියක්, ඇය PhD තියෙනවා කියලා ප්‍රින්ට් කරලා තියෙනවා. එතකොට ඒක ප්‍රශ්න කරනවා. මම දන්නේ තියෙනවද නැද්ද කියලා. එතකොට ඇය උපාධියක් තියෙනවා කියලා කියනවා. මූලික උපාධියක් අපේ විශ්වවිද්‍යාලේ කැලණි. මම දන්නේ තියෙනවද නැද්ද කියලා. මං කියන්නේ එතකොට ඒක ප්‍රශ්න කරනවා. ඔයාලා අනාගතයේ දවසක යම් තැනකට ගියොත් උඩට ආවොත් ජනප්‍රිය වුණොත් රටේ චරිතයක් වුණොත් මතක තියාගන්න ඔයාගේ ඔය කියන අධ්‍යාපන සුසුකම් කතා බහ කරන පරීක්ෂා කරන දවසක් එනවා. ඒ හින්දා දැන් ඔයාට මේක තේරෙන්නේ නැති වුණාට ජීවිතයේ අධ්‍යාපනය කියන එක අදාළ වයසේදී නොලබපු අය වඩාත්ම දුක් වෙන කාරණය මොකක්ද කියලා ඒගොල්ලෝ උඩ තැනට ආවහම කියනවා. ඒ කියපු කතා මං ගොඩක් අහලා තියෙනවා. ඒගොල්ලෝ ගොඩාක්ම වොරි වෙන්නේ මොකක් සම්බන්ධවද? ඒ අදාළ කාලේ හරියට ඉගෙන ගත්තේ නැති එක ගැන තමයි දුක් වෙන්නේ. අපි මොනවා කිව්වත් කෙනෙකුට ඉගෙන ගන්න කාලය තුල ඉගෙන ගත්තේ නැති වුණාම ඊට පස්සේ වයස්ගත වුණාම ඉගෙන ගන්න තියෙන හැකියාව අවස්ථාවනේ යොමු වීම ඉතාම අඩුයි. ඒක කරන්න අමාරුයි. ඕගොල්ලෝ මේ වෙලාවේ ඉන්නේ අධ්‍යාපනයේ අන්තිම සීමාවේ. අපේ ශේෂ්ත්‍රයේ උපකාරක පන්ති ශේෂ්ත්‍රයේ වර්තමානයේ මේ සතියේ ප්‍රධාන මාතෘකාව වෙච්ච හයේසිකා මැඩම්ගෙන් අපිට ගන්න තියෙන පාඩම මේකයි.
කවදා හරි දවසක ජීවිතේ යම් තැනකට තත්යකට තනතුරකට ජනප්‍රියත්වයකට පත් වෙනකොට යම් අඩුපාඩුවක් තියෙනවා නම් ඒක සමාජය ප්‍රශ්න කරනවා. එදාට සමහරලාවට අර ගොඩනගාගත් ඔක්කොම දේවල් කඩාගෙන වැටෙන්නත් ඉඩ තියෙනවා. පැහැදිලි නේද? එතකොට අපේ රටේ මේ වෙලාවේ අධ්‍යාපන සහතික විශේෂයෙන්ම උපාධි PhD ලොකුවට ප්‍රශ්න කරනවා. ඒ හින්දා කියාගන්න බැරි විශ්වවිද්‍යාලයක කියාගන්න බැරි රටක උපාධියක් තියෙනවා PhD එකක් තියෙනවා කියලා දැන් එහෙම බේරෙන්න බෑ. කෙනෙකුට PhD එකක් තියෙනවා කියව ගමන් හොයලා බලන්නේ මොකක්ද? මොකක්ද එයා කරපු උපාධිය? මොකක්ද විශ්වවිද්‍යාලය? මොකක්ද රට? ඒව ඔක්කොම මෙතන ඉඳන් ජංගම දුරකථනයෙන් හොයන්න පුළුවන්. ඒ හින්දා තවදුරටත් මේ බොරුවක් විදියට ගෙනියන්න බෑ සමාජය තුල. පැහැදිලි නේද?